in, on, at. අපි පොඩි කාලේ ඉඳන් මේක ඉගෙන ගත්තත් අපිට තාමත් මේක වැරදෙනවා. ඒකට හේතුව මෙතන ගොඩක් පැටලෙන තැන් තියෙනවා. ගර්ල් කෙනෙක් බීච් එකේ ඇවිද ඉන්නවා. එතකොට අපි කියන්නේ she is in the beach කියලාද? එහෙම නැත්නම් she is on the beach කියලාද? එහෙම නැත්නම් she is at the beach කියලාද? අමාරුයි නේද? ඒ වගේම මේක කියන්නේ කොහොමද? මම ජීවත් වෙන්නේ රණවිරු මාවතේ. කොහොමද ඔක කියන්නේ? I live in රණවිරු මාවතද? I live on රණවිරු මාවතද? ඇත්තටම I live on රණවිරු මාවත. පැටලෙනව නේද? හරි. මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. එතකොට ඔයාලට මේ ගැන හොඳ අවබෝධයක් එනවා. ආයෙන පැටලෙන එකක් නැහැ. හරි, අපි මුලින්ම බලමු ඉන් යොදා ගන්න අවස්ථා ගැන. යම්කිසි කෙනෙක් හෝ දෙයක් මාජින් එකකින් හරි එහෙම නැත්නම් සීමා වලින් වටවිච්ච තැනක බෝඩර්ස් වලින් වටවිච්ච තැනක ඉන්නවනම් හෝ තියෙනවනම් අන්න ඒ අවස්ථාවේදී අපි යොදාගන්නේ in. අපි උදාහරණ බැලුවොත් the key is in my bag. The key is in my bag. මගේ බෑග් එක ඇතුලේ තමයි key එක තියෙන්නේ. She is in the kitchen. She is in the kitchen. ඇය කුස්සියේ ඉන්නවා. There is a pencil in the box. There is a pencil in the box. box එක ඇතුලේ pencil එකක් තියෙනවා. මෙතනදී box එක කියන්නේ වටවිච්ච තැනක්, kitchen එක කියන්නේ බිත්ති වලින් වටවිච්ච තැනක්, ඒ වගේම bag එක කියන්නේ යම්කිසි සීමාවක් ඇතුළත තියෙන තැනක්. අන්න ඒ වගේ අවස්ථාවලදී අපි යොදාගන්නේ in කියන එක. ඒ වගේම තමයි liquid එකක්. ඒ කියන්නේ දියරයක් යම්කිසි සීමාවක් අත්පත් කරන් ඉන්නවනම් අන්න ඒ සීමාව තුල තියෙන දේවල් කියද්දිත් අපි භාවිතා කරන්නේ in කියලා. කොහොමද මේක කියන්නේ? තේ එකේ කිරි තියෙනවා. කොහොමද කියන්නේ? The milk is in the tea. The milk is in the tea. තේ එකේ කිරි තියෙනවා. ඒ කියන්නේ තේ එක කියන්නේ සීමාවක් සහිත, ඒ කියන්නේ කෝප්පේ සීමාවක් සහිත ඒරියා එකක්. අන්න ඒක කිරි තියෙනවා නම් අපි කියනවා the milk is in the tea. අන්න ඒ වගේ. මෙතනදී at වත් on වත් භාවිතා කරන්නේ නැහැ. She is in the pool. She is in the pool. මෙතනදිත් in the pool කියලා තමයි කියන්නේ. මොකද මේ pool එක කියන්නේ වතුරෙන් වට වුණු තැනක්. අන්න ඒ නිසා අපි යොදාගන්නේ in කියන එක at වත් on වත් නෙමෙයි. මම හිතනවා ඔයාලට මේ කැලල හොඳට තේරුණා කියලා. අපි මේකෙන්ම යමු on ගැන කතා කරන්න. on කියන්නේ surface එකක්. ඒ කියන්නේ යම්කිසි පුෂ්ඨයක් මත තියෙන දෙයක් කතා කරද්දි තමයි අපි on කියලා භාවිතා කරන්නේ. මෙන්න මේ උදාහරණ ටික බලන්න. The phone is on the table. The phone is on the table. Phone එක තියෙන්නේ මේසේ මත. I walked on the grass. I walked on the grass. මම තනකොළ මත ඇවිද්දා. තනකොළ කියන්නේ surface එක. මම ඒක උඩ ඇවිද්දා. හරි. There is cheese on the pizza. There is cheese on the pizza. pizza එක මත cheese තියෙනවා. pizza එක මත cheese තියෙනවා. හරි. හැබැයි මෙන්න මේක කොහොමද කියන්නේ? සෑන්ඩ්විච් එකේ මාළු තියෙනවා. සෑන්ඩ්විච් එකේ මාළු තියෙනවා. ඕක කොහොමද කියන්නේ? There is fish in the sandwich. There is fish in the sandwich. එතනදී කියන්නේ in කියලා. මොකද ඒක සෑන්ඩ්විච් එක ඇතුලේ තියෙන නිසා, මාජින් එකකින් වට වුණු තැනක ඇතුලේ තියෙන නිසා එතනදී භාවිතා කරන්නේ in කියලා. අපි දැන් බලමු මේ at කියන එක කොහොමද යොදාගන්නේ කියලා. අපි මේ at කියන එක ගොඩක් වෙලාවට යොදාගන්නේ කාලය සම්බන්ධ දේවල් ගැන කතා කරද්දී සහ එහෙම නැත්නම් විශේෂ වූ ස්ථානයක් ගැන කතා කරද්දී. අපි මෙන්න මේ උදාහරණ ටික බලමු. I will meet you at the bus stop. I will meet you at the bus stop. මම ඔයාව බස් නැවතුම්පල ගාවදී හම්බෙන්නම්, meet වෙන්නම්. He is at the school. He is at the school. ඔහු ඉන්නේ ඉස්කෝලේ. At the school. At. She is waiting at the door. She is waiting at the door. ඇය දොර ළඟ බලාගෙන ඉන්නවා. ඇය දොර ළඟ බලාගෙන ඉන්නවා. මෙතනදී හොඳට මතක තියාගන්න අපි දොර ළඟ කියලා කියද්දි ගොඩක් දෙනෙක් මෙතනදී කියන්නේ near කියලා. near the door. ඒක ගැලපෙන්නේ නැහැ. at the door කියන එක තමයි ගැලපෙන්නේ. ඒ වගේම තමයි බස් නැවතුම්පොළ ළඟ කියලා කියද්දි ගොඩක් අය කියන්නේ near the bus stop කියලා. near the bus stop. එතනදී near කියන එකට වඩා ගැලපෙන්නේ at the bus stop කියන එක. ඉතින් මෙන්න මේකත් ගොඩ දෙනෙක් වරද්දන තැනක්. ඒකින්ද හොඳට මතක තියාගන්න ස්පෙસિෆික් තැනක් ගැන කතා කරද්දී අපි යොදාගන්නේ at කියලා. මම අර කලින් කිව්වා අපි at කියලා යොදා ගන්නවා කාලය සම්බන්ධ දේවල් කතා කරද්දිත් කියලා. මෙන්න මේ උදාහරණ ටික බලන්න. At the beginning of the movie, the hero is a little boy. මූවී එකේ මුල හරියේ වීරයා වුණේ පොඩි ළමයෙක්. At the end of the day, I was very tired. At the end of the day, I was very tired.
මොකක්ද දෙකින් කියන්නේ? දවසේ අන්තිම හරිය වෙද්දී මම හොඳටම මහන්සියෙන් හිටියේ. මෙතනදි හොඳට බලන්න කාලෙක මුල හරිය ගැන කතා කරද්දී කාලෙක අග හරිය ගැන කතා කරද්දී අපි යොදාගන්නේ at කියලා. හැබැයි මැද ගැන කතා කරද්දී අපි යොදාගන්නේ in කියලා. She called me in the middle of my work. She called me in the middle of my work. මම වැඩ කරන අතරමැද්දේදී එයා කතා කරා. අන්න ඒ වගේ middle කියලා දාද්දී in the middle කියලා දානවා. beginning කියලා දාද්දී at the beginning. end කියලා දාද්දී at the end. Budgets are due at the end of the month, so. And they were serving Frank's, which is his first name minus the S at the end. At the end of the month's labor, every month 60 inmates were selected. Anyway, my mom is selling the house at the end of the summer, but she doesn't want to leave it vacant until then. Honey, my light at the end of the tunnel is an oncoming train. හැබැයි මෙතනදී මතක තියාගන්න විශේෂ දෙයක් තියෙනවා. ඔයාලා අහලා ඇති in the end කියලා දානවා. at the end වෙනුවට in the end කියලා. I thought about it, but in the end I decided to come here. In the end, they got killed. In the end, they got killed. කාලෙක අවසාන භාගයේදී සිදුවන දෙයක් ගැන කියද්දී අපි දාන්න ඕන at the end කියලා. හැබැයි සියල්ල අවසානයේදී කියලා යම් කිසි දෙයක් ඔයාලට කියන්න ඕන නම් එතනදී දාන්නේ in the end කියලා. In the end, they got killed. In the end they got killed. මොකක්ද ඒ කියන්නේ? ඒ පිරිමි ළමයා මොන හරි කතාවක් කිය තමයි ඉන්නේ. ගෑනු ළමයාට ඒ අන්තිමට කියනවා in the end they got killed. ඒ කියන්නේ අවසානයේදී ඔවුන්ව මැරුවා කියලා. මං හිතනවා ඔයාලට මේක හොඳට දැන් තේරුණා කියලා. අපි දැන් බලමු විශේෂ අවස්ථාවක්. මේ ඉන්දාන තවත් අවස්ථාවක් තමයි රටවල් ගැන කතා කරද්දී. මේ රටවලුත් ගන්නේ මාජින් එකකින් එහෙම නැත්නම් සීමාවකින් වටවිච්චි දෙයක් විදිහට. අපි කලින් කතා කරා අන්න එහෙම සීමාවක් ඇතුළේ තියෙන දෙයක් ගැන කතා කරද්දී අපි දාන්නේ in කියලා. මෙන්න මේ උදාහරණය බලන්න. I was born in Sri Lanka but now I live in England. I was born in Sri Lanka but I now live in England. අන්න ඒ වගේ රටවල් ගැන කතා කරද්දී අපි දාන්නේ in කියලා. ඒ වගේම තමයි සිටි එකක් ගැන කතා කරද්දී නැත්නම් ඉන්න ප්‍රදේශයක් ගැන කතා කරද්දීත් අපි දාන්නේ in කියලා. I live in Kandy. I live in Kandy. මම ජීවත් වෙන්නේ කැන්ඩි වල. අන්න එතකොටත් දාන්නේ අපි in කියලා. හැබැයි හොඳට මතක තියාගන්න අපි පාරක් ගැන කියද්දී අපි දාන්නේ in කියලා නෙමෙයි on කියලා. I live in රණවිරු මාවත නෙමෙයි I live on රණවිරු මාවත. මේ වගේ පාරක් ගැන ඇවනිව් එකක් ගැන එහෙම නැත්නම් ස්ට්‍රීට් එකක් ගැන කියද්දී අපි දාන්නේ on කියලා. මෙන්න මේ උදාහරණ බලන්න. I live on Gold Road. I live on Gold Road. She lives on Main Street. She lives on Main Street. They live on Park Avenue. They live on Park Avenue. මෙන්න මේ වගේ road එකක්, street එකක්, avenue එකක් ගැන කියද්දී අපි දාන්නේ live in කියලා නෙමෙයි live on කියලා. හැබැයි මෙතනදී මතක තියාගන්න තවත් විශේෂ කරුණක් තියෙනවා. අපි gedara අංක සඳහන් කරලා නම් කියන්නේ ඒ පාර ගැන. එතනදී අපි යොදාගන්නේ on කියලා නෙමෙයි at කියලා. I live at 21 රණවිරු මාවත. I live at 21 රණවිරු මාවත. මම 21 වෙනි ගෙදර තමයි රණවිරු මාවතේ ඉන්නේ. හැබැයි 21 කියලා කියන්නේ නැතුව නිකන් කියනවා නම් I live on රණවිරු මාවත. I live on රණවිරු මාවත. මම හිතනවා ඔයාලට මේක හොඳටම පැහැදිලි ඇති කියලා. දැන් ඇත්තටම ඔයාලට තේරෙනවා ඇති මේ in at on ගැන අපිට තව කොච්චර දේවල් දැනගන්න තියෙනවද කියලා. දැන් බලන්න කියන්නේ මම මුලින්ම අහපු ප්‍රශ්නේ ගෑනු ළමයෙක් බීච් එකේ ඇවිද ඉන්නවනම් එතනදී අපි කියන්නේ she's in the beach කියලාද she's at the beach කියලාද she's on the beach කියලාද. ඔයාලා බලන්න මේකට උත්තරේ comment section එකේ දාලා තියන්න. හැබැයි ඔයාලගේ සමහර අයට තාමත් මේකට උත්තරේ දෙන්න බැරුව ඇති. මොකද මේ වචන තුන සම්බන්ධයෙන් තවත් මට පාඩමක් කරන්න තියෙනවා. ඉදිරියට ඒ තරම් මේ ගැන ඉගෙන ගන්න තියෙනවා. අන්න ඒ පාඩමෙන් පස්සේ නම් අනිවාර්යයෙන්ම ඔයාලට මේකට උත්තරේ දෙන්න පුළුවන්. හැබැයි දැනුත් try කරන්න. අපි බලමු ඔයාලා කී දෙනෙක්ට පුළුවන්ද කියලා. ඉතින් ඒ පාඩම බලන්න channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේ මෙන්න මේ වීඩියෝ එකත් ඉතාම වැදගත් වීඩියෝ එකක්. ඔයාලා තාමත් ඒක බලලා නැත්නම් ඒකත් දැම්ම බලන්න. එහෙනම් අලුත් පාඩමෙන් හමු වෙන තුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.